දෙදස් කියන්නේ අපි හිතන තරම් දුර අනාගතයක් නෙවෙයි. අද ඉඳන් බලනකොට අවුරුදු කිහිපයක් ඇතුළත ලෝකය විශාල විදිහට වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ විද්‍යාඥයන්, තාක්ෂණ විශේෂඥයන්, ලෝක සංවිධාන 2030 ගැන දැනටමත් ලොකු අනතුරු ඇඟවීම් දීලායි තියෙන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු 2030 වෙනකොට ලෝකයට වෙන්න පුළුවන් ප්‍රධානම වෙනස්කම් කිහිපයක් ගැන. අවසාන වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඔයාගේ ජීවිතේට ඍජුවම බලපාන දේවල් අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. එන්න විශ්ව විනිවිදහ එක්වන්න. 2030 වෙද්දී කෘත්‍රිම බුද්ධිය කියන්නේ මිනිස්සුන්ගේ වැඩවලට උදව් කරන දෙයක් විතරක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැඩ බොහෝමයක් අත්පත් කරගන්න තාක්ෂණයක්. කාර්යාලීය වැඩ, ඒ වගේම රට ධාවනය, දුරකථන සේවාවන් මේ වගේ වැඩ බොහෝමයක් මිනිස්සුන්ට වැඩිය යන්ත්‍ර විසින් ඉතාමත් කාර්යශූරව කරන කාල සීමාවක් තමයි 2030 කියන්නේ. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට නම් කෘත්‍රිම බුද්ධියට හුරු නොවිච්ච අයට අනාගතයේදී ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපි හැමෝම මේ තාක්ෂණයත් එක්ක තමයි අනාගතයට මුහුණ දෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි 2030 වෙනකොට මේ පරිසරය, දේශගුණය, ස්වභාධර්මය කොයි විදිහට වෙනස් වෙයිද කියන එක. ඒ අනුව 2030 වගේ වෙනකොට අධික උෂ්ණත්වය, ඒ වගේම හදිස්සි වැසි, වියලි කාලගුණය මේ සියල්ලම නිසා ඇතිවෙන ආහාර හිඟය අපේ ජීවිතයට විශාල බලපෑමක් 2030 වෙනකොට ඇති කරන්න පුළුවන්. ඒ අනුව විද්‍යාඥයෝ අනතුරු ඇඟවීම් කරලා තියෙනවා 2030ට කලින් ලක්ෂ ගණනක් ජනතාව මේ ආහාර සහ ජල හිඟයකට මුහුණ පානවයි කියලා. මේ හේතුවෙන් ආහාර මිල ඉහළ යාම, ඒ වගේම ජල හිඟය නිසා ඇතිවන ලෙඩ රෝග වලට අපිට 2030ට කලින්ම මුහුණ දෙන්න වෙයි කියලයි විද්‍යාඥයෝ නම් කියන්නේ. 2030 වෙනකොට අද අපි භාවිතා කරන මුදල් පද්ධතිය සහ ආර්ථිකයේ විශාල වශයෙන් වෙනස්කම් වෙන්න පුළුවන්. කාසි හා නෝට්ටු භාවිතය ඇත්තටම දැනටමත් අඩු වෙලයි තියෙන්නේ. ඒ වගේම දුරකථන හරහා මුදල් ගෙවීම, ඒ වගේම ඩිජිටල් මුදල් 2030 වෙනකොට අදටත් වඩා වැඩියෙන් භාවිතයට ගන්න කාල සීමාවක්. ඒ අනුව ආර්ථික විශේෂඥයෝ කියනවා 2030 වන විට එක් ආදායමක් පමණක් ප්‍රමාණවත් නොවේ කියා. ඒ අනුව එක් රැකියාවක් තිබීම 2030 ආර්ථිකයට මුහුණ දීමට ඇත්තටම සුදුසු වාතාවරණයක් නෙමෙයි. ඒ හින්දා විවිධ හැකියාවන්ගෙන් සමන්විත ආර්ථික මාර්ග කිහිපයක් තබා ගැනීම අනිවාර්යයෙන්ම 2030 වෙනකොට අපිට වැදගත් වෙනවා. ඒ අනුව 2030 දී හැකියාවට තමයි සැබෑම වටිනාකම හිමිවන්නේ. අනෙක් කාරණේ තමයි 2030 දී මිනිස්සු ශාරීරිකව ශක්තිමත් වුණත් මානසික වශයෙන් ගොඩක් ලොකු සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනවයි කියන එක. දුරකථන ඇබ්බැහිවීම, ඒ වගේම තනිකම, මානසික ආතතිය, මානසික පීඩාවන් හේතු කොටගෙන මිනිස්සු ලොකු මානසික අර්බුදයකට මුහුණ දෙනවා. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට නම් මේ මානසික සෞඛ්‍ය අර්බුදය තමයි මිනිස් ජාතියට එතෙක් මෙතෙක් ඇතිවෙච්ච ලොකුම තර්ජනය. ඉතින් ශරීරයෙන් විතරක් නෙමෙයි අපි මනසිනුත් ශක්තිමත් වෙන්න ඕනේ. අවසාන සහ වැදගත්ම කාරණේ තමයි 2030 වෙද්දී අපිට ඇත්ත සහ බොරුව හඳුනා ගැනීමේ අපහසු යුගයක් තමයි නිර්මාණය වෙන්නේ. කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරපු වීඩියෝ, ඒ වගේම බොරු හඬපට, වංචාකාරී ප්‍රවෘත්ති මේවා ඇත්ත වගේ තාක්ෂණයත් යොදාගෙන නිර්මාණය කිරීම හින්දා සාමාන්‍ය ජනතාවට මේවා ඇත්තද බොරුද කියලා ඇත්තටම වෙන් කරලා අඳුන ගන්න හරිම අමාරුයි. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට නම් බොරුව ඇත්තට වඩා වේගෙන් පැතිරෙන කාලයක් තමයි මේ 2030 කියන්නේ. ඒ හින්දා අපි හැම දෙයක්ම නිවැරදිවම බලලා තීරණය ගන්න ඕනේ කාලයක් තමයි අනාගතයට එන්නේ. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන ගමන් මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරලා ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් සියලු දෙනාටම.